ආයුබෝවන් සුබ දවසක් හැමෝටම ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් කැප්ච කරපු මෙන්න මේ විදිය ෆොටෝ එකක් මෙන්න මේ විදිහට එඩිට් කරගන්න කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු ඒකත් එකම එක ක්ලික් එකකින් හරි ඉතින් මෙතනදී අපි එඩිට් කරන්න යන්නේ අපේ මොබයිල් ෆෝන් එකෙන් කැප්ච කරපු ෆොටෝ එකක් නිසා අපි එඩිට් කරන වැඩේ කරගන්න කලින් අපේ ෆොටෝ එකේ ක්වොලිටි එක ටිකක් වැඩි කරගෙන ඉමු මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ රීමිනි කියන ඇප්ලිකේෂන් එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න මේ ඇප්ලිකේෂන් එක මගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් වෙනකන් මම කියන්නම් මොකටද මේ ඇප්ලිකේෂන් එක අපිට වුවමනා කරන්න කියලා අපේ ලංකාවේ ඉන්න ස්මාර්ට් ෆෝන් යූසර්ස්ලා ගත්තාම අපි හැම කෙනෙකුටම හයි එන්ඩ් ස්මාර්ට් ෆෝන් එකක් නැහැ බහුතරයකට තියෙන්නේ එක්කෝ එන්ට්‍රි ලෙවල් ස්මාර්ට් ෆෝන් එකක් එහෙමත් නැත්නම් මිඩ් රේන්ජ් ස්මාර්ට් ෆෝන් එකක්. ඉතින් මේ එන්ට්‍රි ලෙවල් ස්මාර්ට් ෆෝන් වගේම මිඩ් රේන්ජ් ස්මාර්ට් ෆෝන් වල අපි කැප්චර් කරන ෆොටෝස් වල පුංචි අවුල් සහගත තැන් තියෙන්න පුළුවන්. හයි එන්ඩ් ෆෝන් වලින් කැප්චර් කරන ෆොටෝස් වල අවුල් නැතුවමත් නෙවෙයි. හැබැයි ගොඩක් දුරට අඩුයි. ඉතින් මම මේ අවුල් සහගත තැන් කියලා කිව්වේ අපි මොබයිල් ෆෝන් එකෙන් කැප්චර් කරන ෆොටෝස් වල සමහර වෙලාවට නොයිස් ගතිය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම කලර්ෆුල් ගතිය අඩු වෙන්න පුළුවන්. ඉතින් අපි ෆොටෝ එකක් එඩිට් කරන්න කලින් අපේ ෆොටෝ එක පොඩ්ඩක් එන්හෑන්ස් කරලා ගත්තොත් අපිට හොඳ එන්ඩ් රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ එඩිට් කරන්න යන ෆොටෝ එක පොඩ්ඩක් පොලිෂ් කරලා ගන්න තමයි අපි මේ ඇප් එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ රීමිනි ඇප් එකෙත් අපිට වර්ෂන්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ෆ්‍රී වර්ෂන් එකක් වගේම ප්‍රෝ වර්ෂන් එකක්. ප්‍රෝ වර්ෂන් එකක් කිව්ව ගමන් බය වෙන්න එපා. අපිට 100% මේ වැඩේ ෆ්‍රී වර්ෂන් එක යූස් කරලා කරගන්න පුළුවන්. ඇප් එක ඉන්ස්ටෝල් වෙන්න තව වෙලා තියෙනවා. වීඩියෝ එක තව දිග්ගැස්සෙන නිසා මම ස්කිප් කරලා ඉස්සරහට ගන්නම්. A few moments later. හොඳයි ඉතින් ඇප් එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. අපි එහෙනම් වැඩේ කරගෙන යමු. ඉතින් ඔයා මුල් වතාවට මේ ඇප් එක ඕපන් කරන කෙනෙක් නම් ඔයාවත් මෙන්න මේ වගේ තැනකට එයි. මෙතන තියෙන get started කියන එකට ක්ලික් කරන්න. දැන් ඔයාව මෙන්න මේ වගේ තැනකට එයි. මෙතන ඔයා කැමති එකක් උඩ ක්ලික් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. accept all and continue කියලා තියෙන මෙන්න මෙතන ක්ලික් කරන්න. මෙතනත් continue කරන්න. මෙතනට ඔයා මේල්ද ෆීමේල්ද කියලා දෙන්න. අපි මේ වෙලාවේ ප්‍රෝ ප්ලෑන් එකක් බයි කරන්නේ නැති නිසා මෙතන ක්ලෝස් කරගන්න. මෙන්න මේ විදිහට. මේ විදිහට පර්මිෂන් ඉල්ලුවොත් allow කියන එක දෙන්න. දැන් ඔයාටත් මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් මෙතනින් බලා ගන්න පුළුවන් වෙයි. අපි මේ වෙලාවේ enhance කරන්න යන ෆොටෝ එකකට ක්ලික් කරන්න. දැන් ඔයාටත් ඔයා සිලෙක්ට් කරපු ෆොටෝ එකත් එක්ක මෙන්න මේ විදිය pop-up එකක් බලා ගන්න පුළුවන් වෙයි. මෙතන enhance කියලා වගේම remove ads and limits කියලා option දෙකක් බලා ගන්න පුළුවන්. මෙතන අපි මේ enhance කියන එක උඩ ක්ලික් කරපු ගමන් advertisement එකක් හෝ දෙකක් play වෙන්න ගන්නවා. ෆ්‍රී ප්ලෑන් එක යටතේ අපිට අපේ ෆොටෝස් එන්හෑන්ස් කරලා දෙනවට අපිට ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්නලා තමයි යාළුවගේ earnings collect කරගන්නේ. ඔයාට පුළුවන් අවශ්‍ය නම් ඔයා දිගටම මේ ඇප් එකේ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම් මෙයාලගේ සබ්ස්ක්‍රිප්ෂන් ප්ලෑන් එකක් මිලදී ගන්න. ඒකෙන් ඔයාට ඇඩ්ස් වලට යන කාලය ඉතුරු කරගන්න පුළුවන්. ඇඩ් එකක් ප්ලේ වෙලා ඉවර වුණාට පස්සේ ඒක ක්ලෝස් කරාම එන්හෑන්ස් වෙච්ච අපේ ෆොටෝ එක අපේ ෆෝන් එකට සේව් කරගන්න පුළුවන්. එහෙනම් අපි එන්හෑන්ස් කියන එක උඩ ක්ලික් කරලා ඉස්සරහට යමු. මෙතනදී ඇඩ්ස් ප්ලේ වෙන කොටස මං මේ වීඩියෝ එකෙන් කපලා ඉවත් කරලා තියෙන්නේ. ඔයාගේ ෆොටෝ එකත් එන්හෑන්ස් වෙලා ඉවර වුණාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරලා ඔයාගේ එන්හෑන්ස් කරගත්ත ෆොටෝ එක ඔයාගේ ගැලරියට සේව් කරගන්න. හරි එහෙනම් දැන් අපේ ෆොටෝ එක එඩිට් කරන වැඩේට ලෑස්ති. දැන් අපි බලමු ෆොටෝ එක එඩිට් කරන වැඩේ කරගන්නේ කොහොමද කියලා. දැන් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ Lightroom app එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. මොකද අපි මේ Lightroom app එක පාවිච්චි කරලා තමයි අද අපි ලෑස්ති කරගත්ත ෆොටෝ එක එඩිට් කරන්න හදන්නේ. හොඳයි ඉතින් මේ වෙනකොට මම මගේ ෆෝන් එකට මේ Lightroom app එක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. අපි එහෙනම් Lightroom app එක ඕපන් කරගෙන වැඩේ ඉස්සරහට කරගෙන යමු. ඉතින් ඔයා මුල් වතාවට මේ Lightroom app එක ඕපන් කරන කෙනෙක් නම් ඔයාවත් මෙන්න මේ වගේ තැනකට එයි. දැන් ඔයා මෙන්න මෙතන තියෙන skip කියන එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාවත් මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා ඇති. මෙතනදී අපිට සිද්ධ වෙනවා මේ Lightroom app එකට sign up වෙන්න. අපිට මේ Lightroom app එකට sign up වෙන්න ලේසිම ක්‍රමය තමයි අපේ ෆෝන් එකේ මේ වෙනකොට තියෙන Gmail address එකක් හරහා sign up වෙන එක. ඒකට මෙතන තියෙන continue with Google කියන එක උඩ ක්ලික් කරන්න.
දැන් ඔයාගේ ෆෝන් එකේ තියෙන Gmail address මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මගේ නම් මෙතන ගොඩක් තියෙනවා. ඔයාගේ එකක් දෙකක් වගේ තමයි ඇත්තේ. ඔයා මෙතනින් sign up වෙන්න කැමති Gmail address එක උඩ click කරන්න. දැන් ඔයාවත් මෙන්න මේ වගේ තැනකට මෙතන තියෙන sign in කියන එක උඩ click කරන්න. දැන් මෙතෙන්ට ඔයාගේ birthday එක දීලා පහළ තියෙන create account කියන එක උඩ click කරන්න. දැන් ඔයාටත් මේ විදිහට continue කරන්නේ මෙතන continue කරන්න. දැන් ඔයාවත් මෙන්න මේ වගේ තැනකට මෙතන close කරගන්න. ඔයාගෙනුත් මේ විදිහට permission ඉල්ලුවොත් මෙතෙන්ට allow කියන එක දෙන්න. දැන් අපේ ෆෝන් එකේ මේ වෙනකොට තියෙන ෆොටෝස් සහ වීඩියෝස් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන පහළ gallery, edit සහ community කියලා tabs තුනක් අපිට බලා ගන්න පුළුවන්. අපිව මේ වෙනකොට already switch වෙලා තියෙන්නේ මේ gallery කියන tab එකට. ඉතින් මේ gallery කියන tab එකෙන් අපේ ෆෝන් එකේ මේ වෙනකොට තියෙන ෆොටෝස් සහ වීඩියෝස් බලා ගන්න පුළුවන් වගේම මේ දෙවනියට තියෙන edits කියන tab එකෙන් අපි කලින් edit කරගත්ත ෆොටෝස් අපිට බලා ගන්න පුළුවන්. දැනට අපි කිසිම ෆොටෝ එකක් එඩිට් කරගත්තේ නැති නිසා මෙතන අපිට හිස්ව තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තුන්වෙනි ටැබ් එක විදිහට අපිට මෙතන තියෙනවා community කියන ටැබ් එක. ඉතින් අද අපිට වැදගත් වෙන්නේ මේ community කියන ටැබ් එක තමයි. අපි එහෙනම් community කියන ටැබ් එකට ගිහින් බලමු. මෙතන තියෙන let's go කියන එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාවත් මෙන්න මේ විදිහට community කියන ටැබ් එකට ඇවිල්ලා ඇති. මෙතනින් අපිට ලස්සනට edit කරපු එක විදිහේ ෆොටෝස් ගොඩක් බලා ගන්න පුළුවන්. මෙතන categories ගොඩක් යටතේ එකින් එක විදිහට edit කරපු ෆොටෝස් ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මෙන්න මේ විදිහට මේ trending කියන category එක view කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට එක විදිහට edit කරපු ෆොටෝස් අපිට ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී කරන්න හදන්නේ මේ විදිහට ලස්සනට edit කරලා තියෙන ෆොටෝස් වලින් අපි කැමති edit එකක් තියෙන ෆොටෝ එකක් තෝරලා ඒ ෆොටෝ එකේ තියෙන edit එක අපිට copy කරගෙන අපි ළඟ තියෙන අපේ ෆොටෝ එකකට එක ක්ලික් එකකින් අපේ ෆොටෝ එකට ඒ edit එක apply කරගන්න එක. ඉතින් ඒ විදිහට අපි copy කරගන්න edit වලට කියන්නේ presets කියලා. ඉතින් ඔයාට පුළුවන් මෙතන තියෙන ඔයා කැමති ෆොටෝ එක ප්‍රීසෙට් එක කොපි කරලා ඔයාගේ ළඟ තියෙන ඔයා කැමති ෆොටෝ එකකට ඒ ප්‍රීසෙට් එක ඇප්ලයි කරගන්න. ඉතින් අවාසනාවකට අපිට මෙතන තියෙන සමහරක් ෆොටෝ වල ප්‍රීසෙට්ස් කොපි කරගන්න විදිහක් නැහැ. එහෙනම් අපි දැන් බලමු මොන ෆොටෝස් වල ප්‍රීසෙට්ද අපිට කොපි කරගන්න පුළුවන් කියලා සහ කොහොමද අපි ප්‍රීසෙට් එකක් කොපි කරගන්නේ කියලා. ඉතින් ඒකට මම මොකක් හරි ෆොටෝ එකක් තෝරගන්නම්. අපි යන්නේ trending කියන කැටගරි එකට. අපි මොකක් හරි ෆොටෝ එකක් තෝරගමු. මෙන්න මේ විදිහට. මුලින්ම අපි මේ ෆොටෝ එක ලෝඩ් වෙලා ඉවර වෙනකන් ඉන්න ඕනේ. ෆොටෝ එක ලෝඩ් වෙලා ඉවර වෙන process එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ෆොටෝ එක ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන ඩොට් තුන උඩ ක්ලික් කරන්න. දැන් මෙන්න මේ විදිහට පහලින් save as preset කියලා option එකක් තියෙනවා නම් අපිට ඒ preset එක copy කරගන්න පුළුවන්. ඒ විදිහට save as preset කියලා option එකක් ආවේ නැත්නම් අපිට අන්න ඒ ෆොටෝ එකේ preset එක copy කරගන්න විදිහක් නැහැ. දැන් ඔයාට තේරෙනවා ඇති මොන වගේ preset ද අපිට copy කරගන්න පුළුවන් කියලා. අපි එහෙනම් මේ save as preset කියන එක උඩ click කරමු. දැන් ඔයාට කරන්න තියෙන්නේ මෙතන තියෙන මේ preset name කියන එකට කැමති නමක් දෙන එක. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ තියෙන නමින්ම සේව් කරගන්න. මේ preset name එකට ඔයා කැමති නමක් දෙනවා නම් මුලින්ම මේ preset එකේ නම erase කරගන්න ඕනේ. ඒකට preset එකේ නම ඉස්සරහා තියෙන close mark එක උඩ click කරන්න. දැන් ඔයාට පුළුවන් මෙතනට කැමති නමක් දෙන්න. උදාහරණයක් විදිහට මම මෙතෙන්ට මොකක් හරි type කරගන්නම්. දෙවනියට ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් preset group කියලා එකක් තියෙනවා. මෙතනදී මේ preset group කියන එකෙන් අදහස් වෙන්නේ ඔයා මේ save කරගන්න preset එක save කරගන්න group එක හරියට නිකන් ඒක folder එකක් වගේ කියලා හිතන්න. දැන් ඔයාට කරන්න තියෙන්නේ preset group කියන එක යටතේ තියෙන saved from community කියන එක උඩ click කරන එක. දැන් මෙතන තියෙන create new preset group කියන එක උඩ click කරන්න. දැන් ඔයාට කැමති නමක් මේ preset group එකට මෙතෙන්ට දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙතෙන්ට මේ විදිහට type කරගන්නම්. නමක් type කරගත්තා නම් මෙතන තියෙන හරි ලකුණ උඩ click කරන්න.
දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙතනින් අපි ක්‍රියේට් කරපු ප්‍රීසෙට් ගෲප් එක සිලෙක්ට් වෙලා තියෙනවා. දැන් දකුණු පැත්තේ උඩ තියෙන හරි ලකුණ උඩ ක්ලික් කරන්න. හරි එහෙනම් අපේ ප්‍රීසෙට් එක අපේ ප්‍රීසෙට් ගෲප් එකට සේව් වුණා. ඔයාට බලා ගන්නත් එක්ක අපි තවත් ප්‍රීසෙට් එකක් සේව් කරගමු. අපි තවත් ලස්සන එඩිට් එකක් ඒකට තෝරගමු. අපි මේ ෆොටෝ එක තෝරගමු. එහෙනම් ආයෙත් බලා ගන්න ප්‍රීසෙට් එක සේව් කරගන්න විදිහ. කැමති ෆොටෝ එක උඩ ක්ලික් කරා. ෆොටෝ එක ලෝඩ් වෙලා ඉවර වෙනකන් හිටියා. දකුණු පැත්තේ උඩ තියෙන ඩොට් තුන උඩ ක්ලික් කරා. save as preset කියන එක උඩ ක්ලික් කරා. preset එකට කැමති නමක් දුන්නා. ඊළඟට තියෙන preset group කියන එකේ යටතේ තියෙන saved from community කියන එක උඩ ක්ලික් කරා. කැමති නම් ඉස්සෙල්ලා වගේ create new preset group කියන එක උඩ ක්ලික් කරලා අලුත් preset group එකක් හදා ගන්නත් පුළුවන්. නැත්නම් කලින් හදපු preset group එක තේරුවා. දකුණු පැත්තේ උඩ තියෙන හරි ලකුණ උඩ ක්ලික් කරා. හරි එහෙනම් මේ ප්‍රීසෙට් එකත් අපේ ප්‍රීසෙට් ගෲප් එකට සේව් වුණා. තවත් ප්‍රීසෙට් එකක් මම මේ විදිහට සේව් කරලා පෙන්නන්නම් ටක් ගාලා. හරි එහෙනම් මම හිතනවා ඔයාට දැන් පුළුවන් නැති ප්‍රීසෙට් එකක් තනියම සේව් කරගන්න. හරි එහෙනම් අපි දැන් බලමු ඔයා මොකක් හරි ප්‍රීසෙට් එකක නමක් දන්නවා නම් කොහොමද ඒක සර්ච් කරගෙන හොයාගෙන සේව් කරගන්න කියලා. ඒකට මෙතන තියෙන සර්ච් අයිකන් එක උඩ ක්ලික් කරන්න. ප්‍රීසෙට් එකේ නම මෙතෙන්ට ටයිප් කරන්න. දැන් මේ ප්‍රීසෙට් එක මෙතන available නම් ඔයාට මෙතනින් ඒක බලා ගන්න පුළුවන්. දැන් කලින් විදිහටම ඒ ප්‍රීසෙට් එක තියෙන ෆොටෝ එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාට පුළුවන් කලින් විදිහටම මේ ප්‍රීසෙට් එකත් සේව් කරගන්න. දැන් එහෙනම් අපි බලමු අපි මේ විදිහට සේව් කරගත්ත ප්‍රීසෙට් යූස් කරලා එක ක්ලික් එකකින් අපේ ෆොටෝ එකක් එඩිට් කරගන්නේ කොහොමද කියලා. ඒකට අපි දැන් යන්න ඕනේ අපේ ෆොටෝස් තියෙන ගැලරි කියන ටැබ් එකට. දැන් ඔයාට එඩිට් කරන්න අවශ්‍ය ෆොටෝ එක තෝරන්න. දැන් ඔයා තෝරගත්ත ෆොටෝ එකත් මේ විදිහට එඩිටිංగ్ වින්ඩෝ එකට ඇවිල්ලා ඇති. දැන් පහළ තියෙන ටූල් බාර් එකේ තියෙනවා ප්‍රීසෙට් කියලා ඔප්ෂන් එකක්. අන්න ඒ ප්‍රීසෙට්ස් කියන එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාගෙත් මෙන්න මේ විදිහේ වින්ඩෝ එකක් ඕපන් වෙයි. මෙතනින් අපි සේව් කරගත්ත ප්‍රීසෙට්ස් තියෙන්නේ මෙන්න මේ yours කියන එකේ. අන්න ඒක උඩ ක්ලික් කරන්න. දැන් අපි ක්‍රියේට් කරගෙන සේව් කරගත්ත ප්‍රීසෙට් ගෲප් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. අන්න ඒ ප්‍රීසෙට් ගෲප් එක උඩ ක්ලික් කරන්න. දැන් අපි අර සේව් කරගත්ත ප්‍රීසෙට්ස් ටික අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. අපිට කරන්න තියෙන්නේ අපි කැමති ප්‍රීසෙට් එක උඩ ක්ලික් කරන එක විතරයි. මෙන්න මේ විදිහට. අපි මේ විදිහට ප්‍රීසෙට් එකක් උඩ ක්ලික් කරපු ගමන් ඒ ප්‍රීසෙට් එක අපේ ෆොටෝ එකට ඇප්ලයි වෙනවා. මෙන්න මේ විදිහට. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට සේව් කරගත්ත හැම ප්‍රීසෙට් එකක් උඩම ක්ලික් කරලා ඇප්ලයි කර බලලා ලස්සනයි කියලා හිතන එකෙන් අපේ ෆොටෝ එක එඩිට් කරගන්න. මේ ප්‍රීසෙට් එක නම් මට සෙට් නෑ වගේ අපි වෙනත් එකක් තෝරගමු. අපි තවත් එකක් බලමු. හොඳයි ඉතින් මේක නම් මගේ ෆොටෝ එකට හොඳටම ගැලපෙනවා. හරි ඉතින් මේ විදිහට තමයි අපි එක ක්ලික් එකකින් අපේ ෆොටෝ එක එඩිට් කරගන්නේ. දැන් අපි බලමු කොහොමද අපි මේ විදිහට එඩිට් කරගත්ත ෆොටෝ එක අපේ ෆෝන් එකට සේව් කරගන්න කියලා. ඒකට මුලින්ම මෙන්න මෙතන තියෙන හරි ලකුණ උඩ ක්ලික් කරන්න. දැන් දකුණු පැත්තේ උඩ තියෙන ඩොට් තුන උඩ ක්ලික් කරන්න. දැන් save copy to device කියන එක උඩ ක්ලික් කරන්න. දැන් අපි එඩිට් කරගත්ත අපේ ෆොටෝ එක මෙන්න මේ විදිහට අපේ ෆෝන් එකට සේව් වෙනවා. හරි එහෙනම් මගේ ෆොටෝ එක මගේ ෆෝන් එකට සේව් වෙලා ඉවරයි. හොඳයි ඉතින් මම හිතනවා ඔයාට මම මේ වීඩියෝ එකෙන් කියලා දුන්න ඔක්කොම පැහැදිලිව තේරෙන්න ඇති කියලා. මොකක් හරි නොතේරෙන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. අපි ලෑස්ති ඕනම වෙලාවක ඔයාට උදව් කරන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.